Good morning. Hi hi. ඉතින් මම පටන් ගත්තේ උදේම නිසා වීඩියෝ එක good morning කියලා පටන් ගත්තා. හැබැයි ඉතින් ඔයගොල්ලෝ මේ වීඩියෝ එක බලනකොට කොහොම වෙයිද දන්නේ නැහැ ටයිම් එක. ම්ම්, ඉතින් අද පොඩි වීඩියෝ එකක් කරන්න හිතුවා. ඒක නිසා උදේම චුට්ටක් පටන් ගත්තා. ඉතින් මම අද දවසේ මොකද්ද වෙන්නේ කියලා අද දවසේ මම කොහොමද ගෙවන්නේ කියලා ඔයාලත් එක්ක ෂෙයා කරගන්න හිතුවා මම. ඇත්තට මේක දවස කිව්වට මම පොඩි වෙනසක් එතන කරන්න හිතාගෙන තමයි මේ වීඩියෝ එක පටන් ගන්නෙ. බලමු කොහොමද මේ වීඩියෝ එක වෙන්නේ කියලා. දිගටම වීඩියෝ එකත් එක්ක එකතු වෙලා ඉන්න. උදේම මම නැගිට්ටාම කරන දෙයක් තමයි මුලින්ම මගේ ජර්නල් එක ලියන එක. ඉතින් ඔය දැන් මම කරන්නේ ජර්නල් එක ලියන එක. ඉතින් දැන් ගොඩක් වෙලාවට ගොඩක් අය මම දැකලා තියෙනවා අහලත් තියෙනවා ජර්නලින් කරනවා. ඉතින් ඇත්තටම ඒක ලයිෆ් එකේ පොඩි චේන්ජ් එකක් වෙනවා නම් ඒක ඇත්තටම මම දැකපු දෙයක් තමයි ජර්නල් එකක් ලියන එක ඇත්තටම ගොඩක් හොඳ දෙයක්. ඉතින් ලියන්න නැති අයත් ඉන්නවා නම් ලියලා බලන්න ඇත්තට මේක හොඳ දෙයක් කියලා මට හිතෙනවා. ඉතින් උදේම තිබුණ වැඩ ටිකත් ඉවර කරලා මම ඊට පස්සේ එළියට ආවා. අපේ නංගිත් දැන් මට හම්බ වෙනවා. එයත් එක්ක තමයි මම මේ ගමන අද යන්නේ. ක්ලාස් කට් කරේ නෑ. ඇත්තටම එයා අද උදේ ක්ලාස් ගියේ. ඊට පස්සේ එයා ක්ලාස් එකට ගියාට පස්සේ එයා ක්ලාස් එකේ මිස් කියලා තිබ්බා ඔයාට මැසේජ් එක දෙන්න බැරි වුණා අද ක්ලාස් නැහැ කියලා. ඉතින් ඒ නිසා එයාත් ආපහු ආවා. ඒ නිසා තමයි අපි දෙන්නම මේ ටයිම් එකට ජොයින් වෙලා මෙතෙන්ට ආවේ. ඉතින් දැන් ඔයාලා දන්නවා අපි මේ කොහෙටද යන්නේ කියලා. ඔව් කඩවත තියෙන බැරිස්ටා එකට තමයි අපි දෙන්න ආවේ. ඉතින් බැරිස්ටා එක චුට්ටක් මේ විදිහට මම පෙන්නන්නම් ඔයගොල්ලන්ට. මම මෙතෙන්ට ආවේ මොකද වෙන්නේ කියන එක මම ඉස්සරහට ඔයාලට මේ වීඩියෝ එකේ කියන්න. ඉතින් ඔන්න ඔය ටේබල් එක තමයි අපි දෙන්න තෝරගත්තේ. ඔය ටේබල් එක තෝරගෙන අපි දෙන්නගේ වැඩ පටන් ගන්නයි යන්නේ. ඉතින් මේ වෙනකොට අපි දෙන්නා මොකද උදේට කාලා හිටියේ නැහැ. ඒ නිසා අපි දෙන්න හිතුවා මුලින්ම වැඩ පටන් ගන්න කලින් මොන හරි කාලා හිටියොත් හොඳයි කියලා. නැත්තම් අතරමැද්දේදී ආයි අපිට වැඩ නවත්තලා යන්න වෙන නිසා. ඒ නිසා අපි ඉස්සලාම පහලට ගිහිල්ලා සෑන්ඩ්විච් දෙකකුයි ස්මූති දෙකකුයි බිල් කරගෙන ආයෙමත් උඩට ආවා. ඉතින් මම ඇත්තටම මේ වගේ ප්ලේස් එකක් තෝරගෙන අද මේ වගේ තැනකට ආවේ ඔයාලටත් පොඩි මෙසේජ් එකක් දෙන්න. අපි ගොඩක් වෙලාවට අපේ වැඩ කරන්නේ ගෙදර ඉඳලානේ. පාඩම් වැඩ කරන්නේ ලෙක්චර් එකකට ජොයින් වෙනවා නම් ක්ලාස් එකක් කරනවා නම් අපේ ස්පෙෂල් මොනවා හරි මීටින් මොනවා හරි තියෙනවා නම් අපි හැම දෙයක්ම ගෙදර ඉඳලානේ කරන්නේ. ඉතින් මට හිතුණා ඔයාලටත් පොඩි අයිඩියා එකක් දෙන්න. මේ වගේ අපි නිදහස් කැෆේ එකක් හරි නැත්තම් ඕන තරම් වෙන රෙස්ටුරන්ට් හරි තියෙනවා. හරිම නිදහසේ අපිට අපේ වැඩ කරගන්න පුළුවන් ප්ලේස්. ඒ වගේ ප්ලේස් එකක් තෝරගෙන අපි අපේ වැඩ කරන්න ආවහම අපේ මනසට හරිම නිදහසක් දැනෙනවා. ඉතින් මට හිතුණා ඔයාලට අන්න ඒ වගේ පුංචි අයිඩියා එකක් දෙන්න. ඉතින් ඇත්තටම ජීවිතේ පොඩි වෙනසක් කරන්න හිතාගෙන ඉන්න අයට වෙනස් වෙන්න කැමති අයට මේක හොඳ අයිඩියා එකක් වෙයි. අර හැමදාම ගෙදරදී පාඩම් කරනකොට එක්කෝ අම්මා කතා කරනවා නැත්නම් තාත්තා කතා කරනවා. එතකොට මැරි කරපු කෙනෙක් කියනවා එක්කෝ හස්බන්ඩ්ගේ මොකක් හරි වැඩක් කියනවා නැත්නම් බබාලා ඇවිල්ලා කරදර කරනවා. එතකොට අපිට එක දිගට දෙයක් කරගෙන යන්න හරි අමාරුයි. ඉතින් මං හිතනවා මේ වගේ තැනක් තෝරගත්තොත් ඔයාලට ඒක හරි ලේසි වෙයි කියලා. ඔය අතර අපි ඕඩර් කරපු සෑන්ඩ්විච් දෙකයි ස්මූති දෙකයිත් ආවා. ඉතින් අපි අන්න වගේ පුංචි දෙයක් රස විඳින ගමන් ඔයාලට පුළුවන් ඔයාලගේ වැඩ ටික කරගෙන යන්න. මීටින් එකක් තියෙනවා නම් ඒකට ජොයින් වෙන්න. එතකොට ලෙක්චර් එකකට නැත්නම් ක්ලාස් එකක් මාකයි නැත්නම් ඔයාලගේ අසයින්මන්ට් මොනවා හරි තියෙනවා නම් මෙතනට අවිල කරගන්න. ඔයගේ ඕන දෙයක් කරන්න අවස්ථා මේ වගේ තැන්වල තියෙනවා. ඉතින් ඒක ඇත්තටම ජීවිතේ ලොකු වෙනසක හේතුවක් වෙයි කියලා මම හිතනවා. මොකද මං එදා දවසේ පළවෙනි වතාවට තමයි මමත් මේ වගේ කැෆේ එකක් තෝරගත්තේ. මාරම නිදහසක් දැනුණා. මිහිරතිම තැන්වලින් මිටක්ගෙන සරසන්න එත හැකිනම් නුඹට සවස්වල හමුවන්න
මේ ගෙවෙන දවස් වුව කමක් නෑ විඳගන්න ආදරිය ආදරෙන් හෙටත් මා පුරවන්න වෙන කාටවත් හේම නොකියන් හොඳේ මන් නුඹට රහසක් කියන්නම් වෙන කාටවත් හේම නොකියන් හොඳේ මන් නුඹට රහසක් කියන්නම් මං ආදරේ කියන මට ආදරේ කරන උමරෙක් මටත් ඉන්නවා අපි ආදරෙන් ඉන්නවා හරි කෑම එකත් ගත්තා ගෙදර ගිහිල්ලා කමු අද වීඩියෝ එක ගැන මොකද හිතෙන්නේ ඔයගොල්ලන්ට හොඳයිද නරකයිද ඔයගොල්ලෝ මේකෙන් අයිඩියා එකක් ගත්තද කියලා මට පුංචි කමෙන්ට් එකක් දෙන්න මම ආසයි ඔයගොල්ලන්ගේ අදහසුත් දැනගන්න ඒ නිසා වීඩියෝ එකේ අන්තිමට පුංචි කමෙන්ට් එකකුත් දාගෙන යන්න පුළුවන් නම් මම ඒකට හරි කැමතියි ඒ වගේම ඔයාලා හැමෝටම ස්තුතිවන්ත වෙනවා මගේ vlogs බලනවට බලමු ඉස්සරහට තව පුංචි වෙනස් වීඩියෝස් කරන්න හිතාගෙන ඉන්නවා බත් කටක් ඕගොල්ලොත් කන ගමන් වීඩියෝ එක මම අදට ඉවර කරනවා. ඉතින් වීඩියෝ එක බැලුවට ඔයාලා හැමෝටම ස්තුතියි. දිගටම මගෙත් එක්ක එකතු වෙන්න කියලාත් මම ඔයගලන්ට ආරාධනා කරනවා. අදට ගිහින් එන්න සුබ දවසක් ඔයාලා හැමෝටම පරිස්සමින් ඉන්න.